විසඳන්න බැරිව සිටි අපරාධයක් නිමිති විසඳුවේය. එය ඝාතනයකි. මෙලෙස ඝාතනය වී තිබුණේ බොරලැස් ගමුව මල්පාරේ සිටි ජෝ අබේනායක නම් කෙනෙකි. මොහුගේ මල සිරුර පසුගිය බදාදා දින බෝක්කුවක තිබී හමු විය. නිමිත් සියල්ල විසදා අවසන්ය. මේ ප්‍රශ්න ඔයාට. මොහු මිය ගියා යයි සැක කළ නිවාස තුනකි. එවාද මල්පාරේ එකලග පිහිටි නිවාස තුනකි. අපරාධකාරයා වුණේ තරබාරු ටිකක් අපිලිවල කෙනෙක්. අපිලිවලකම නම් එයාගේ මානසික ප්‍රශ්නයක් කියලා තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ. හරි. ගෙවල් තුනෙන් නම නිවැරදිම නිවස ගැන හින්ට්ස් කීපයක් කියන්නම්. ඒක පරණතාලි ගෙයක්. තව හින්ට්ස් කිව්වොත් ලේසියෙන් ගේ හොයාගන්න ඔයාලට හැකි වේවි. උත්තරේ යටින් කමෙන්ට් කරගෙනත් යන්න. තත්පර 10ක් දෙන්නම් මම හොඳට හිතන්න. ඕනම නම් වීඩියෝ එක පොස් කරලා ගැටලුව විසඳන්න. ඔව්, ඔයාලා හරි. උත්තරේ පළමු නිවස. මේ ගෙදර දොර අනිත් ගෙවල් වලට වඩා ටිකක් ලොකුයි. මිනිහා අපිරිසිදු නිසා ඒ ගෙදරද අපිරිසිදුයි. බැලු බැල්මට නම් මෙහෙවට එන්නේ නැහැ. ස්ක්‍රීන් එකට zoom කරොත් පේවි. නිමිත් ඒ නිවසින් තරබාරු අපරාධකාරයා අල්ලගත්තේය. පසුව තම ඇපාර්ට්මන්ට් එකට පැමිණි නිමිත් වොෂ් එකක් දාගෙන එන විට කෝල් එකක් ආවා. Hello, good afternoon, Mr. Nimit. අපි කතා කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒකේ වැඩසටහන් අධ්‍යක්ෂක තමයි මම. මගේ නම ශාන්ත කුමාරවේ. අපේ මහජන මිතුරු ටිකට් පතින් පිරිනමන එක්ස්ට්‍රා දිනුම යටතේ කෝටි 30 බැගින් මාස 2කට වරක් දිනුම් බෙදලා ජයග්‍රාහකයාට මුදල පිරිනමනවා. පසුගිය වාර 3ෙදිම ජයග්‍රාහකයා එක්කෙනෙක්. මම කිව්වේ ඊයේ තිබුණ දිනුම් මැදීමත් එක්ක. ජයග්‍රාහකයාගේ නම චරිත් සූර්යා ආරච්චි වේ. මිනිහට කෝටි 90ක් දැනට හමු වී තියෙනවානේ මිස්ටර් නිමිත්. මේක ගැන සැක නොහිතන කෙනෙක් නෑ මම හිතන්නේ. ඔව් මට ඕන්නම් පුළුවන් හෙට මණ්ඩලේ පැත්තේ එන්න. ආනේ හොඳයි. මිස්ටර් නිමිත් එන්න හෙට උදේල්ම. හරි මං එන්නම්. කතා වූ පරිදිම නිමිත් මණ්ඩලයේ අසලට පෙරවරු 10ට ගියේය. එවිට නිමිත්ව පිළිගන්නට ශාන්ත ඇවිත් තිබුණා. නිමිත් පළමුවෙන්ම ගියේ ටිකට් ප්‍රින්ට් කරන තැනටය. ගිහින් ජයග්‍රහණය කළ ටිකට් හා ටිකට් අංකද චෙක් කරේය. එවිට අමුත්තක් නොතිබිනි. පසුව රූපවාහිනියේ පෙන් වූ වැඩසටහන් 3ද බැලුවා. පසුව මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමක්ද නිමිත් කරේය. පසුව නිමිත් චරිත්ව කෙදවාගෙන ප්‍රශ්න කිරීමක්ද කළේය. එහිදී නිමිත් සමග සුහදව කතා කළ චරිත්. මම ඔබතුමා YouTube එකට දාන ඩිටෙක්ටිව් වීඩියෝස් බලලා තියෙනවා. ඒව ගැන දැන් වැඩක් නැහැ. මගේ වාසනාව තව ටික දවසකින් එනවා කියලා ශාස්ත්‍රාකාරයෙක් මට මීට මාස 4කට කලින් කිව්වා. එයා හරි. මම දැන් බිලියනපතියෙක්. මාළඟ තමයි තියෙන්නේ ලංකාවේ එකම පගානියෙක්. වාට කියන්න මිස්ටර් නිමිත් ඒක කෝටි 35ක්. මට කොළඹ 7 ගෙවල් 2ක්ම තියේ. ඒ වගේම මම ලංකාවෙම ප්‍රසිද්ධයි. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ චරිත්. නිමිට්ට ලොකුකම ගණ දීපු ටෝක් එක. පසුදින නිමිත් පොලිසියොත් සමග ඇවිත් චරිත්ව හා මණ්ඩලයේ මැෂින් ඔපරේටර් වන නලින්දව අත්අඩංගුවට ගත්තේය. එවිට මණ්ඩලයේ සභාපති වන කමල් හඳුන්ගේ මහතා නිමිත්ගෙන් විමසුවේ වංචාව විසඳූ ආකාරයයි. එවිට නිමිත් කමල් මහත්තයා මම මුලින් ටිකට් ප්‍රින්ට් කරන තැනට ගිහින් එතන චෙක් කරා. එවිට කිසිම අවුලක් මට නම් පෙනුනේ නැහැ. පසුව මම හැමෝම සැක කරන විදිහට ව්‍යාජ ටිකට් 3කට දිනුම දී ඇතිදයි බලන්න එම ලොතරැයිපත් 3ම මම චෙක් කරා. අවුලක් තිබුණේ නැහැ. පසුව මම සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමක් කරා. එවිට අතුගාන සේවකයෙකු වූ හර්ෂණ මට කිව්වා නලින්දට එක පාරටම සල්ලි ආව කියලා.
නලින්ද අලුතෙන් කාර් එකක්ද අලුතෙන් ගෙයක් එහෙමත් අරන් තී කියලා. ඊළඟට මම ගියා අර දවස් 3ේම ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් බලන්න. එවිටත් එහෙම වංචාමක් වෙන විදියක් පෙනුනේ නැහැ. ඊට පස්සේ මම ගියා ඔපරේටර් නලින්දව හමු වෙන්න. එයාගෙන් ප්‍රශ්න කළ විට මට දැනගන්න ලැබුණේ දවස් 3ේම දිනුම් මැදලා තියෙන්නේ එකම මැෂින් එකකින් බවයි. පසුව ඒද මම පරීක්ෂා කළෙමි. එහි බෝල හුලගින් කරකවා බෝලේ රැදෙන තැන කාන්දමක් තිබුණානේ. එපාර මම එදින ගත්ත බෝලද චෙක් කරා. දවස් 3ේම දිනලා තියෙන අංක 5 දිහා බැලුවොත් ඔබතුමාට පේන්නේ නැද්ද පිළිවෙලක්? වාර 3ේදීම එකම ඉලක්කම් ටික තමයි මාරු වෙලා තියෙන්නේ. බෝලවල නිවැරදි පිළිවෙල ගන්න ප්‍රබලතාව වෙනස් වෙන විදිහට තමයි බෝලවලට චුම්බක දාලා තියෙන්නේ. ඒ චුම්බක බලෙන් තමයි මේ තක්කඩි වැඩේ කරලා තියෙන්නේ. මේ පැහැදිලි කිරීමෙන් මවිතයටපත් වුණ සභාපතිතුමා නිමිට්ට විශාල ගාස්තුවක් පිරිනැමුවේය. පසුව නිමිත් ලොතරැයි මණ්ඩලෙන් පිට වී තම ඇපාර්ට්මන්ට් එකට පැමිණියේය. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා අලුතෙන් හදන්න ඕනේ කතා ගැන කමෙන්ට් එකක් එහෙමත් දාගෙන යන්න.